සුබ දවසක් වෙන්න ඕනේ ඔයාලා හැමෝටම. මේ තමා මගේ පළවෙනි YouTube vlog එක. ඉතින් පළවෙනි YouTube vlog එකෙන්ම ලස්සන ඉරිද දවසකින් පටන් ගන්න තමා මම මේ ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් ගැහැණු ළමෙක් වුණාම ටිකක් උදෙන්ම නැගිටින්න ඕනේ ළමයි. කලබලෙන් දවස වැඩ පටන් ගන්නවට වැඩිය උදෙන්ම නැගිටින එක ජීවිතේට ලං කරගත්තොත් ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා අපේ ජීවිතවලට. ඉතින් ගැහැණු ළමෙක් වුණාම ටිකක් උදෙන්ම නැගිටලා හොඳ වතුර වීදුරුවකින් දවස පටන් ගන්න එක අපේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් දෙයක්. ඔන්න ඉතින් රස්නෙන්ත එකක් එහෙම හදාගෙන මම මේ ලෑස්ති වෙන්නේ අද දවසේ මට කරන්න තියෙන වැඩ ටික නෝට් ඩවුන් කරගන්න. ඉතින් ළමයි ඔයාලා ඔයාගේ ජීවිතේ කොහොමද ප්ලෑන් කරගන්නේ? ඔයාලා ඔයාලගේ ජීවිතේ ප්ලෑන් කරලා කරගන්නවද? මම හැමතිස්සෙම හිතන දේ තමා ළමයි, අපි ඉගෙන ගන්න කෙනෙක් වුණත්, ඉගෙනගෙන ඉවර කළා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, මැරි කරලා ගෙදර ඉන්න කෙනෙක් වුණත්, අපි අපේ ජීවිතේ ඉස්සරහට වෙන්න ඕනේ දේවල් ලස්සනට පිළිවෙලට ප්ලෑන් කරලා තියාගන්න ඕනේ. ඒක අවුරුදු ගානක ප්ලෑන් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අවුරුද්දක වගේ ඉයර් ප්ලෑන් එකක්. මේ විදිහට අපේ ජීවිතවල අපි ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරලා තියාගත්තොත් අපිට අපේ ජීවිතවල කිසිම දෙයක් මගහැරෙන්නේ නැහැ. අපි මේ අවුරුද්ද ඉවර වෙනකොට මේ දේවල් ළඟා කරලා තියාගන්න ඕනේ. මේ එක්සෑම් ටික අපි ඉවර කරගෙන තියෙන්න ඕනේ. ඉතින් කතාවෙන් කතාව අම්මටත් උදව්වක් වෙන ගමන් දවසේ වැඩ ටික පටන් ගන්න තමා මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ළමයි මම පුරුදු වෙලා තියෙන දේ තමා මිතුලත්තු ගන්න කලින් පන්සලට ගෙනියන්න හරි ගෙදර බුදුන් වදින්න හරි අපි පූජා කරන මල් ටික කඩාගෙන තියාගන්න ඕනේ. මොකද අතු ගන්නකොට එහෙම මල් ගස්වල දූවිලි රැඳෙන්න පුළුවන් හින්දා. ඉතින් ඊට පස්සේ පූජා බාන ටික එහෙම ලෑස්ති කරගෙන වොෂ් එකක් එහෙම දාගෙන රෙඩි වෙන්න තමා මේ ලෑස්ති වෙන්නේ. මගේ හිත හරි කලබල නුඹ දෙස බල බල නිතරම හිතවති. නුඹ මගේ ළඟ උන්නැටි සෙනෙහස දුන්නැටි අද වගේ මතක තියේ. නුඹ හම්බේ මොහොතක් තිබුණේ නොදැනි මගේ වෙනා. අද මා මෙහි වේ මොහොතක් රැඳුනි සිතුවිලි මැවෙනා. ඔය නැතු හමුවන තුරු පාරදිහා බලමින්. ඉතින් මම පන්සලට යන්න පිටත් වුණා. අපේ පොඩ්ඩ ටික බලලා එන්න. ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි
අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා. ඉතින් පන්සල් මළුව අමතලා හරි ආසාවෙන් කරන වැඩක් තමා මම මල් ආසන පිරිසිදු කරන එක. ඒක ගොඩක් දෙනෙක් අතින් වෙන්න නැති දෙයක්. ඉතින් ළමයි අපි බෞද්ධයන් වශයෙන් අවම මාසයකට එකපාරක් හරි පන්සලට ඇවිල්ලා ඒ ආගමික වතාවත් කරන්න ඕනේ. මාසෙකට එක දවසක් හරි මේ විදියට පන්සලට එන්න වෙන් කරගන්න එකෙන් අපේ ජීවිත හරි ලස්සනට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හරි ලස්සනට ආගමික වතාවත් කරලා අපේ පුංචි දහම් පාසලේ වැඩ ටික පටන් ගන්න තමා මේ ලෑස්ති වෙන්නේ. සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනහෙන අප සිරිරත් දරුවෝ දහම් පාසලේ සෙවනේ වැඩමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ සෙවනේ වැඩමින් උදාර ගුණදම් සිත දරුවෝ. ඉතින් දහම් පාසල් ගුරුවරියක් විදිහට මම හැමතිස්සෙම හිතන දේ තමා මේ දහම කියන දේ අපි දහම් පාසල් පෙළපොතට පමණක් සීමා වෙන්නේ නැතුව අපේ පොඩ්ඩොන්ට ඒක ප්‍රායෝගිකව ලං කරන්න ඕනේ දෙයක් කියලා. ඉතින් අදට මගේ ව්ලොග් එක ඉවරයි. ආයෙත් දවසකින් හම්බෙනකන් පරිස්සමින් ඉන්න.